hello traders මම අද වීඩියෝ එකක් කරන්න ගත්තා ඔයාලත් එක්ක පොඩි දෙයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ පොඩි දෙයක් පෙන්වන්න. දැන් මේ වෙනකොටත් මෙන්න තියෙනවා මම ගත්ත එන්ට්‍රි එකක්. ඒ කියන්නේ ගෝල්ඩ් මාකට් එකේ දැන් ලයිව් රන් වෙන ගමන් තියෙනවා. ඔයගොල්ලන්ට දැන් මේ මෙතන පේනවා. මේ වෙනකොට ප්ලස් TP එක අරගෙන තියෙන්නේ. පැහැදිලිවම මෙතන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඒ වගේම වොලියුම් ඉම්බැලන්ස් එකක් ගාවට මාකට් එක ඇවිල්ලත් තියෙනවා. ඒකත් එක්කම තව කන්ෆර්මේෂන් අරගෙන තමයි ඒ එන්ට්‍රි එක අරන් තියෙන්නේ. හරි මම දැන් ගොඩක් වෙලාවට මේ CVD ඩයිවර්ජන්ස් එකනේ එන්ට්‍රි ගන්නෙ. ඒ කියන්නේ ඒ ගන්නකොට තවත් කන්ෆර්මේෂන් බලනවා. CVD එක විතරක් නෙවෙයි. දැන් මේ මෙතනත් එන්ට්‍රි එකක් කැච් කරලා තිනවා. ඒකත් එක බලද්දි මේ ඇවිල්ලා මේ CVD ඉන්ඩිකේටර් එක මේක අපේ ඉන්ඩිකේටර් එකක්. හරිද? ඒ කියන්නේ මේ මම හදපු එකක් මේ තියෙන්නේ. දැන් මට පෙන්වන්න ඕන දෙයක් මටත් මේ ළඟදි තමයි ඒක දැක්කේ මම බලද්දි දැන් මම මෙතෙන්ට දාන්නම් ට්‍රේඩින් view එකෙන් දීලා තියෙන CVD එක. හරිද? අපි ඒකත් එක්ක බලමු මේක පැහැදිලි කරලා මම පෙන්නන්නම්. හරි මේ දැන් CVD එක ගහපු එකම තියෙන්නේ. හරි අපි ගහමුකෝ මෙතන අලුතෙන් CVD කියලා. ගහුවට පස්සේ ඔන්න මෙතන දැන් ඉන්ඩිකේටර් මේ මුලින්ම පෙන්නන්නේ. හරිද? මේක දාගන්න. ඔන්න chart එකට වැටෙනවා. හරි. අපි බලමු දැන් මෙතන මෙන්න මේ දැන් මම ගත්ත එන්ට්‍රි එකේ ඩයිවර්ජන්ස් එකක් මෙතන පෙන්නලාද කියලා අපි බලමු මේකත් එක්කම. හරිද? මෙන්න මෙතන තියෙනවා. දැන් මෙන්න මේ මෙතන ඉන්නේ. නෑ. ඔව් මෙන්න මේකේ මෙන්න මේ කැනල් එකෙන් තමයි එන්නේ. හරි. මෙන්න මෙතනින් දැන් මම ලයින් එක අඳිනවා මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ මෙන්න මේකට තමයි එන්න ඕනේ. බලන්න මෙතන කිසිම ඩයිවර්ජන්ස් එකක් නැහැ පෙන්නලා. හැබැයි මෙතන ඩයිවර්ජන්ස් එකක් පෙන්නලා තියෙනවා මේ අපේ CVD එකේ. ඒ ගත්ත එන්ට්‍රි එක බලන්න ලස්සනට පහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මේකේ ප්‍රොෆිට් එක අරගෙන තියෙනවා පිප්ස් 70කට වැඩි. හරි පිප්ස් 70ක් කියන්නේ 0.01 අඩුම ලොට් සයිස් එකෙන් ගත්තත් ඩොලර් 7ක ප්‍රොෆිට් එකක් තියෙනවා මෙතන. ඒ වගේම බලන්න තාමත් මාකට් එක පහළට යනවා මෙතන. හරි දැන් මෙතන ඊළඟ එන්ට්‍රි එක ගාවට යන්කෝ. දැන් එතකොට මේක පහලින් තමයි අඳින්න ඕනේ. මොකද මේක අප් එකට ගත්ත එන්ට්‍රි එකක් තියෙන්නේ. බයි එකක්. හරි එතකොට මෙතනින් නේද එන්නේ? නෑ මෙන්න මේකෙන් එන්නේ. මේකෙන් නේද? මේකත් එක්ක මෙන්න මෙතන. මෙන්න මේ කැනල් එකනේ. හරි. මෙතෙන්ට ඇඳම බලන්න මෙතන කිසිම ඩයිවර්ජන්ස් එකක් නැහැ. ඒත් බලන්න මෙතන අපේ CVD එකේ මේ පැහැදිලිවම පේනවා මෙතන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා මේ. ඔන්න ඕකයි වෙනස. ඒ කියන්නේ දැන් මම මෙතන තා මේ පිටිපස්සට ගිහිල්ලා පෙන්නන්න. තා පිටිපස්සට මේක අරගෙන පෙන්නන්න. මීට කලින් කැච් කරපු එන්ට්‍රි ගොඩක් දුරට තියෙන මේ හිස්ටරි එක ක්ලියර් කරලා තියෙන්නේ. හරි මේක දාමු 1 week. හරි දැන් මෙන්න මෙතන. හරිද? දැන් මෙන්න මෙතන තියෙනවා ඩයිවර්ජන්ස් එකක්. මෙන්න මෙතන. දැන් මේක බලමු අපේ එකේ පෙන්නලා තියෙන විදිය. ඩයිවර්ජන්ස් එක. අපේ කියන්නේ අපේ CVD එක. මේ බලන්න. මෙතන පැහැදිලිව ඩයිවර්ජන්ස් එක තියෙනවා මේ එන්ට්‍රි එකේ බැලුවත් ඔයාලට මෙතන පැහැදිලිව ඩයිවර්ජන්ස් එක තියෙනවා. දැන් බලමු මෙන්න මේ ට්‍රේඩින් view එකෙන් දෙන CVD එකත් එක්ක මෙන්න මෙතන කොහොමද එන්ට්‍රි එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිද? චුට්ටක් මේක ලොකු කරගන්න. හරි. එතකොට මෙන්න මේ කැනල් එක. මේකෙන් තමයි මම අරගෙන තියෙන්නේ. දැන් මේක ඩවුන් එකට බලන එකක් නිසා මෙතන උඩින් ගන්නවා. හරි. මෙතන ඉඳන් මෙන්න මේ කැනල් එකට තමයි අඳින්නේ. හරි. බලන්නකෝ මෙතනත් මේ පහළට තියෙන්නේ මේක මේ මෙතනත් පහළට. ඒ කියන්නේ මේක ඩයිවර්ජන්ස් එකක් පෙන්නලා නැහැ.
ඒත් අපේ CVD එකේ මෙතන divergence එකක් පෙන්වලා තියෙනවා බලන්න. ඒ ගත් entry එක මම මෙතනින් අයින් වුණා. මොකද මෙතන imbalance එකක් තිබිච්ච නිසා. හරි. ඒකත් එක්කම මේ මෙතන pips 70කට වැඩි profit එකක් මෙතනක් තියෙනවා. හරි. දැන් අපි බලමු ඊට පස්සේ තියෙන මෙන්න මේ divergence එක. හරිද? දැන් මේක පහලින් අඳින්න ඕනේ. මෙන්න මේ channel එකෙන් ගන්න ඕනේ. මේකෙන් අරගෙන ඊට පස්සේ මෙන්න මෙතෙන්ට. මෙන්න මේකට තමයි තියෙන්නේ. හරි. මෙහෙම ගමුකෝ නිකන්. හරිද බලන්න. මෙතන කිසිම divergence එකක් මේකේ දීලා නැහැ. ඒත් බලන්න මෙතන pips 150ක් ගත්ත entry එකක් තියෙනවා. මෙතන all TP ගත්ත entry එකක් තියෙනවා. ඒත් බලන්නකො මේ CVD එකේ මෙතන කිසිම entry එකක් දීලා නැහැ. ඒ කියන්නේ මම මේ අරගෙන තියෙන entry ටික කිසිම කෙනෙක්ට catch කරන්න කිසිම අවස්ථාවක් නැහැ. මම කියන්නේ මෙන්න මේ CVD එකත් එක්ක ගත්තනම් වෙන තැන්වල මේකෙත් දෙනවා තමයි. මේකෙත් දෙනවා. ඒ කියන්නේ මේ CVD එකනොත් divergence ගන්න පුළුවන්. හැබැයි ඒත් බලන්න මම ගොඩක් වෙලාවට බලපු දෙයක් මේ අපි හදපු CVD indicator එකත් එක්ක ඒ කියන්නේ මේ catch කරන entry ගොඩක් දුරට profit එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ මේ indicator එක මේ ඒ කියන්නේ මේකම තමයි හොඳම එක කියලා. එහෙම නෙවෙයි. හැබැයි ගොඩක් වෙලාවට මේ divergence එක දුන්න තැන ඉඳන් අඩු ගානේ plus TP එකෙන් හරි entry එක ගලව ගන්න තරමට market එක වැඩ කරනවා. හරි. දැන් ඕගොල්ලන්ට එක පැහැදිලිව මෙතන පේනවා මේ. මෙතන ඉඳන් බලද්දි මේ මෙතන divergence එකක් නැහැ. ඒත් අපේ එකේ divergence එකක් දීලා තියෙනවා. හරි. මේක බැලුවට පස්සේ මේ මෙතන කිසිම divergence එකක් දීලා නැහැ. ඒත් මේ ඇවිල්ලා DT trader CVD කියලා තියෙන එක අපේ එක. මේ මෙතන හොඳ divergence එකක් දීලා තියෙනවා. හරි. market එකේ දැන් අර මුල හරියට ගියත් මෙතන මේ entry එක තාම වැඩ කරනවා. හැබැයි අවුලක් නැහැ. දැන් මේක උඩට ගියත් අවුලක් නැහැ. මොකද මෙතනත් entry එක profit කරලා තියෙනවා. ඒකත් එක්ක මෙතන නැති වුණොත් නැති වෙන්නේ දැන් ඒ කියන්නේ දැන් අඩුම lot size එකෙන් ගත්තා නම් මෙතන කොහොමද නැති වෙන්නේ ඩොලර් 5යි. මෙතන ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා pips 50යිනේ දාලා තියෙන්නේ. ඒක අවුලක් නැහැ. එක trade එකක් win කරපු ගමන් ඒ වගේ තුනක් එනවා මෙතන. දැන් ඒත් market එක මේ එතන වැඩ කරනවා හොඳට. හරි. ඒකත් එක්කම දැන් CVD එක. දැන් CVD එකේ මේ දැන් මෙතන දිවිච්ච divergence එක්ක තමයි මේ market එක දැන් මෙතන වැඩ කරන්නේ. හරි. මේ තියෙන්නේ trading view එකේ දීපු CVD එක. මේකේ ඇවිල්ලා මෙතන මෙන්න මෙතන ඉන්නේ ගන්නේ. මෙතන කිසිම divergence එකක් නැහැ. ඔන්න මම දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් පැහැදිලිව පෙන්නුවා. තව මේක ගැන කතා කරන්න දෙයක් නැහැ. මට මෙන්න මේක තමයි වීඩියෝ එකක් විදියට කරන්න ඕනේ. මෙන්න මේ දේ පෙන්වන්න. මම ඉස්සරහට තව වීඩියෝ අරන් එනවා. කොහොමද entry ගන්නෙ? තව පෙන්වන්න දේවල් තියෙනවා, කතා කරන්න දේවල්. ඒ දේවල් මම ඉස්සරහට වීඩියෝ අරගෙන එනවා. මේ වෙනකොට දැන් ඕගොල්ලන් දැක්ක මෙතන live run වෙන entry එකක් තියෙනවා. මම මේකේ short video එකක් දාගත්තා. මේක loss පැත්තට ගියත් අවුලක් නැහැ. මොකද මේ වෙනකොට plus TP එකත් අරගෙන තියෙන්නේ. ඕනම කෙනෙක්ගේ trade කවදාවත් 100% profit වෙන්නේ නැහැ. money management එක තමයි game එකක් ගහන්න තියෙන හොඳම ක්‍රමය. ඒ කියන්නේ අපේ සල්ලි අපිට balance කරගන්න පුළුවන් money management එකෙන්. අනිත් එක ඒකට ප්‍රධානම දේ තමයි ටිකක් RR එක වැඩි වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. හරි මම ඉස්සරහට තව මේ ගැන පැහැදිලිව වීඩියෝ අරන් එන්නම්. ඔයාලා මේ මම පෙන්නපු දේ හොඳට බලන්න මේක තමයි ඇත්ත. හරි. එහෙනම් ඔයාලගේ ට්‍රේඩින් වැඩ ඉස්සරහට සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝ එකක් මම ඉස්සරහට අරන් එන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.